හෙලෝ යාලුවනේ වහිනවනේද වැස්සත් එක්ක තමයි මේ වැඩේ කරන්න පටන්ගත්. ඉතින් ඔහොම යද්දී බඩගින්නක් ඇවිල්ලා මිනුවන් ගොඩ තියෙන හොඳයි කියලා කියන්න පුළුවන් කඩේකට ගිලත් තෝසෙ කෑවා. ඊට පස්සේ අපියාවේ ඒගොල්ලො හැමෝම දන්න විජය සිනමා හෝල් එකට. ඇයි අපිය ෆිල්ම් එකක් බලන් තමයි. මොකද ෆිල්ම් රිදම් of the ගිටාර් නැත්තං ක්ලරන්ස් මූවිය එක බලන්න තමයි අපි ආවේ. අනිකට්ටිය උඩට වෙලා ෆිල්ම් එක බලනවා. එතකං අපිට අපේ වාරෙන අපිට ඉන්න සිද්ධ වුණා. ඉතින් අපි වටේ දේවල් බලබලා කකා ඕපදූප කතා කර අනික් කට්ටිය එනකං අපි හිටිය. ඔන්න ඉතින් අපි දෙන්නත් පෙන්නවා ඉතිවයින්නේ. ඔන්න දැන් අපේ වාරය ඇවිල්ල අපි ගියා ක්ලරන්ස් බලන්න හෝල් එකට. මේ තියන්නේ හෝල් එක විජය කුමාරතුංග මහත්තයාගේ ෆොටෝස් හැම තැනම ගහන අගගන්න නළුවගේ ෆොටෝස් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝස් හැම තැනම ගහන ලස්සන හෝල් එක. ඉතින් අපි මෙන්න මේ ශීල්සොල තමයි අපි ඉඳකන්ඩ අපිට අපි බුක් කරගත්තේ. ඉතින් එන්න මෙතන ඉඳගෙන අපි මූවීක බලන්න ඔන්න නෑස්ති වෙනවා. ඇත්තරම කිව්වොත් පවුලේ සියලුම දෙනාට එකට ඉඳගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි රිදම් of the ගිටාර් නැත්තං ක්ලරන්ස් කියලා කියන්නේ. එක බලන්න ඉවර වෙලා ඔන්න ගෙදර යන්න යන්නේ. සියලුම දෙනාට ජය වේවා.